ජාත්‍යන්තරයත් එක්ක ඕන රටක් තියෙන ජාත්‍යන්තරේ සායනත් ඉවරයිනේ. ඒ ජාත්‍යන්තරේ මේ ආණ්ඩුව පෙළන දවසට පෙළනවා. ඒක අපිට පෙළන්න බෑ මේක. බෑ. කොහොම හරි ඉතින් ඒ බොරුවට නාමල් වගේ එන්න කොහොම හරි ජාත්‍යන්තරෙන් තමයි ඒගොල්ලන්ගේ වැඩේ කරුනේ නැත්තම් ගෙදර යවුවා. පොඩ්ඩක් හරි මේ බඩු ගණන් වැඩි හරි මේ කියලා පොඩ්ඩක් කෑ ගහන්න. ගල්ලා මේ කරලා මම දැන් අර ඊයවන් කතා කරා පොළොවේ බිත්තර ගැන 3,76,000 බල දැන්ට වීඩියෝ මම වලට දාන්න. බලලා මට ගහපු කමෙන්ට් එකේ ජීපී කාරේ. ඔව් නේ. එහෙම ගහන්න ඕන බඩු වැඩි අරක වැඩි මේක වැඩි ඊයේම ගහන්න ඕන. අනිවාර්යයෙන්ම. මේ මම දැන් අනිද්දර මේ නාම ලොක්කලාට අර දැන් පොත්පත් එකතු කරන එකට මගේ යාළුවෙක් මට උදව්වක් කරනවා මම මට උදව් කරන්න ඕනේ නැහැ මේ දෙන එක නර පොර්තුගාලට ගිහින් කියලා. ඉතින් හොඳ වැඩක් කරනවා මම මේ දරුවන්ට පොත්පත් ටිකක් දෙනවා ඒක හොඳ වැඩක්. ඒක හොඳයි. මිනිහා ඉතින් මහින්ද මහත්තයත් එහෙමනේ ඒ වගේ මේ පුතත් ඒ මේ මාර්ගෙම යමින් දුප්පත් අයට උදව් කරන මේ රජ උනේ මේ පොත්තුවේ ඡන්දවලින් මේ හුත්තිය පුතාලට වැරදි මල්ලි. මේගොල්ලොත් මේ රට ගන්න කියන්නේ ඕනලා උත්තේකනේ උනේ. ඔව් ඒක නෑ. යාළුවා මේ ජීවිත බලයක් කරන් මේගොල්ලෝ කේනිගිගේ ප්‍රතිපදා කට්ටිය මේ කට්ටියන් පරික්කෝ ගන්න. ඔව්. එන බරගාන කිරියන් ලයින් එකක් තියෙනවා. මොයි නෙවිල්ලා. මේ නෙවිල්ලා හම්බ කරලා තියෙන හිමින් නෙවෙයිනේ. ඔව් ඒක නම් තියෙන පොඩි මේකක් ඇවිල්ලා. දැන් අන්රගේ ආරක්ෂකයා ඌ අර ගෙදර හොදනවා ගිහිල්ලා. මහින්දගේ ආරක්ෂකයා කොහොමද ඉන්නේ? ඔව් ඒක නම් ඒක ප්‍රශ්නේ මල්ලි. ප්‍රශ්න. හරි. එනකක් තියෙනවනේ. ඔව්. හරි. ඉන්න බුද්ධිමක මේක මෙහෙමයි. ඉන්නකොටනේ උනාට මෙරටේ පාවෙන ඡන්දවලින් මේ ටර්න් වෙන්නේ තරුණ ඡන්දවලින්නේ. උන්ට තේරෙනවනේ කතාව මොකද්ද කියන එක. ඔව්. ඒ කියන්නේ කෙලුණේ. ඒකල අසීමිත විදිහට හම්බ කරගත්තා අර මෙහෙ ගල්ලා ඉතින් ඒව හම්බ කරේ එමින්ද මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා හිටියේ කෝට්ට වගේ ඌ මාසයක් යනකොට මහත්තුනක පොදු මහත්තුනේ. ඔව්. හරිද ඒ මනේ මේගොල්ලොත් මේ දූෂණය වංචායි ඉඳ දුන්නානේ ඒකින්ද අත්‍යවම කෙලවලා තියෙන්නේ. ඒවද නාමල් ඒව තේරුම් ගන්න ඕන දූෂිතව අර මේ ඈත් කරගෙන අර මේ කරන්න තාත්තා කරපු දේ නොකර තේරුම් ගන්න දැන් අපි මොනවද නොවේද හරියට අපිට කිව්වේ නෑනේ. ඔව්. මං ගියේ නැත්තේ මං කිව්වේ බල අපි සිය බලලා ගෑනව නැද්ද? බල ඇඳන්යට බල ඇඳන්යට ඉති මිනිස්සු බල. ඔව්. බලජානේද? තවුල් වවාගෙන වාහන මාරුන් ගිය මිනිස්සු බල. අපි ඇඳන්යට ඉතියෙත් නෑ. අපි එදී. හරි? මේ මුකුන්ද මල්ලේ සුගීසර බණ්ඩල මොන පගේවද? ඔව් ඒක තමයි ඌ මුකුන්ද. මොන සිය පොතවලද මේ මම ගාන. අනිත් එක අසෙලා ඌ ඇවිල්ලා අපි මූදයෙන් පන්නන්න බැරි කරපු පාරයෝ. ඔව්. අනිත් එක ඌ ඇවිල්ලා ජාතිය අනම්මන අවසන කතානේ කිව්වේ. ඔව්. ඌත් එහෙමයි අර අනිත් අර ලෝයර් කාර්යයත් එහෙමයි. අනවශ්‍ය කතාවක් නිතර කිව්වේ. මුකුන්ද නෝ. ඔව් 12ත්. ඔව්. දැන් ආයිද මුල් ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැහැ. ඕගොල්ලන් කරගත් ගන්න එක තමයි විනාශ නාමල්ගේ ඈ. ඒක තමයි බලන්න බෑ මේ හරියට පරිපිලෝගේ තැලක් කියලා මට කියන්නේ. එනසල කෝල් එකක් කරනවා මට මේ මම ආයි කෝල් එකක් දෙන්නම් ඈ. හරි පුසන්න. විදේශයේ පිටරට ඉඳගෙන මඩ ගන්න අප්පුවාමිලා බලා දැනගනියොත් ඔබේ අම්මා තාත්තා ඉන්න ලංකාවේ. අම්මා තාත්තා කාට ගිහිල්ලා කියන්නේ මේ වගේ කාලකන්ණියෙක් ජාතක කරපේකේ වන්දිය බලගමල්ල ඇත්තල කියලා. ඒත් අපි දැනගන්නේ